Best movies. Best TV series. Best cartoons. From the best channel. SL Movie Flicks. සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් එකතුලා ඉන්නේ SL Movie Flicks channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. අද අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ කොරියන් ඩ්‍රාමා පහක collection වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕන මේ collection ඩ්‍රාමා පහම අපි සිංහල subtitle වීඩියෝ එකටම add කරලා හදලා තියෙන්නේ. ඒ කියන්නේ hard code කරලා තමයි subtitle තියෙන්නේ. ඒක නිසා download කරන් බලන කට්ටියටත් පහසුවෙන්ම download කරන් බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලා request අනුව අපි කලින් දුන්න ඩ්‍රාමා ටිකකුත් hard code කරලා හදලා තියෙනවා. සහ re-upload වගේකුත් තියෙනවා. ඉතින් ඒ ටිකත් අපි ඉස්සරහට ඔයාලට අපි බලමු අද කලෙක්ෂන් වීඩියෝ එකේ මොනවද තියෙන ඩ්‍රාමා. ඉතින් මේ ඩ්‍රාමා සීරීස් වීඩියෝ එකේ ඔයාලට දෙන පළවෙනි ඩ්‍රාමා එක තමයි When the Devil Call Your Name කියන ඩ්‍රාමා එක. ඉතින් මේ ඩ්‍රාමා එක 2019 රිලීස් වෙච්ච ඩ්‍රාමා එකක්. මේක දැන්ට IMDb ගේ 7.9ක් අරන් තියෙනවා. යූසර්ස්ලා 3815ක රේටින් අනුව. ඒ වගේම මේ ඩ්‍රාමා එක එපිසෝඩ් 16කින් සමන්විත වෙනවා. මේ ඩ්‍රාමා එකේ කැටගරිස් ගත්තොත් මියුසික්, කොමඩි, ඩ්‍රාමා, ෆැන්ටසි වගේ කැටගරිස් වලට අපිට මේ ඩ්‍රාමා එක දාන්න පුළුවන්. ඔයාලා රිලැක්ස් එකේ hina වෙලා බලන්න ඕන ඩ්‍රාමා එකක් හොයනවා නම් මේ ඩ්‍රාමා එක ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රාමා බලන්න ඕන ලින්ක්ස් පාරන විදිහටම ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි පළවෙනි කමෙන්ට් එකේ හරි අපි පින් කරලා දාලා තියෙනවා. මේ ලින්ක් එකෙන් යද්දි ඩ්‍රාමා එක ඕපන් කරගන්න ඕන පාස්වර්ඩ් එක මේ ඩ්‍රාමා එකේ නමත් එක්ක ඔයාලට වැටේවි. ඉතින් මේ සීරීස් එකේ අනිත් ඩ්‍රාමා වල පාස්වර්ඩ් උත් ඒ ඩ්‍රාමා වල නමත් එක්කම වැටෙනවා. අංක 6ක පාස්වර්ඩ් එකක්. ඉතින් ඔයාලට මේ පාස්වර්ඩ් එක බලාගෙන ඔයාලට මේ ලින්ක් එක ඕපන් කරන් මේ ඩ්‍රාමා සිංහල උපසිරිස එක්කම බලන්න පුළුවන්. ඩවන්ලෝඩ් කරගන්න කට්ටියට කිසිම කරදරයක් නැතුව වීඩියෝ ෆයිල් එක විතරක් ඩවන්ලෝඩ් කරන් බලන්නත් පුළුවන්. මොකද මේ ඔක්කොගේම සිංහල සබ්ටයිල් හાર્ඩ් කෝඩ් කරලා තියෙන්නේ. ඒක නිසා කිසිම කරදරයක් නැතුව ඔයාලට ඒවා යූස් කරලා බලන්න පුළුවන්. අපි එහෙනම් යමු අපේ සීරීස් එකේ දෙවෙනි ඩ්‍රාමා එක මොකක්ද කියලා බලන්න. ඉතින් අපේ සීරීස් එකේ දෙවෙනියට දෙන ඩ්‍රාමා එක තමයි ලව්ලි රනර් කියන ඩ්‍රාමා එක. ඉතින් මේකත් එපිසෝඩ් 16කින් සමන්විත කතාවක්. මේක 2024 මැයි මාසේ තමයි රිලීස් වුනේ. ඉතින් මේ කතාවේ කැටගරිස් අපි ගත්තොත් ඩ්‍රාමා, රොමෑන්ස්, කොමඩි, මියසික්, ෆැන්ටසි, මෙලෝන් ඩ්‍රාමා වගේ කැටගරිස් වලට දාන්න පුළුවන්. ඒ වගේම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩ දෙනෙක්ගේ රික්වෙස්ට් කරපු ඩ්‍රාමා එකක් තමයි ලව්ලි රනර් කියන්නේ. ඉතින් ලව්ලි රනර් සිංහල උපසිරස එක්ක මේ කලෙක්ෂන් එකෙන් ඔයාලට බලන්න පුළුවන්. ලව්ලි රනර් බලන්න ඕන පාස්වර්ඩ් එකත් ඒකේ නමත් එක්කම වැටිලා ඇති. ඉතින් මේ සීරීස් එකේ ඔයාලට දෙන ඊළඟ ඩ්‍රාමා එක තමයි Nothing Uncovered කියන ඩ්‍රාමා එක. මේක නම් ගොඩක් කට්ටිය රික්වෙස්ට් කරපු සහ ගොඩක් කට්ටිය ආසාවෙන් බලන් ඉඳපු කතාවක්. මේකත් 2024 අවුරුද්දේ තමයි රිලීස් වුනේ. මේකත් එපිසෝඩ් 16කින් සමන්විත වෙනවා. මේකේ කැටගරිස් ගත්තොත් ත්‍රිලර්, මිස්ට්‍රි, ඩ්‍රාමා, මෙලෝන් ඩ්‍රාමා වගේ කැටගරිස් වලට වැටෙනවා. මේක KBS2 නාලිකාවෙන් තමයි විකාශය වුනේ. ඉතින් මේ කතාවෙත් හොඳ IMDb රේටින් එකක් අරන් තියෙනවා සහ ගොඩක් කට්ටිය මේ කතාව රෙකමන්ඩ් කරලා තියෙනවා. ඉතින් මේ කතාවත් පහළ තියෙන ලින්ක්ස් වලින් ගිහිල්ලා මේ කතාවේ නමත් එක්ක කරලා දෙන පාස්වර්ඩ් එක යූස් කරලා ඔයාලට බලන්න පුළුවන් සිංහල උපසිරස එක්කම. හරි අපි එහෙනම් බලමු අපේ කලෙක්ෂන් එකේ හතරවෙනි ඩ්‍රාමා එක මොකක්ද කියලා. අපේ කලෙක්ෂන් එකේ හතරවෙනි ඩ්‍රාමා එක විදිහට අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Marry My Husband කියන කේ ඩ්‍රාමා එක. මේ කේ ඩ්‍රාමා එකත් එපිසෝඩ් 16කින් යුක්ත වෙන කේ ඩ්‍රාමා එක. ඉතින් මේ කේ ඩ්‍රාමා එකේ කැටගරිස් ගත්තොත් කොමඩි, රොමෑන්ස්, ඩ්‍රාමා, ෆැන්ටසි වගේ කැටගරිස් වලට අපිට මේක දාන්න පුළුවන්. ඒ වගේම තමයි මේක TVN නාලිකාවෙන් විකාශය වෙච්ච කේ ඩ්‍රාමා එකක්. ඉතින් මේ කේ ඩ්‍රාමා එකත් පහළ තියෙන ලින්ක්ස් වලින් ගිහිල්ලා ඔයාලට සිංහල උපසිරස එක්කම බලන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු අපේ කලෙක්ෂන් එකේ අන්තිම ඩ්‍රාමා එක මොකක්ද කියලා බලන්න. ඉතින් මේ කලෙක්ෂන් එකේ අන්තිම ඩ්‍රාමා එක විදිහට ගෙන්නේ The Judge from Hell කියන ඩ්‍රාමා එක. මේකත් 2024 අවුරුද්දේ රිලීස් වෙච්ච කේ ඩ්‍රාමා එකක්. මේක එපිසෝඩ් 14ක් තියෙනවා. ඉතින් මේ එපිසෝඩ් 14 පුරා තමයි මේ කතාව ගෙතෙන්නේ. ඒ වගේම මේ ඩ්‍රාමා එක ත්‍රිලර්, මිස්ට්‍රි, රොමෑන්ස්, ෆැන්ටසි වගේ කැටගරිස් වලට වැටෙනවා. ඉතින් මේ ඩ්‍රාමා එක සිංහල උපසිරස එක්කම බලන්න ඕන ලින්ක්ස් පහළ තියෙනවා. මේ කතාවත් ඔයාලට නිදහසේ බලන්න පුළුවන්. අපායෙන් ආපු වින්සිල්වරියක් ගැන තමයි කතාව තියෙන්නේ. ඉතින් ඔයාලට මේ කලෙක්ෂන් එකෙන් දුන්න ඩ්‍රාමා පහ මේ විදිහට ඉවර වෙනවා. ඔයාලට තව කලෙක්ෂන් වීඩියෝ එකක් ඉක්මනට අපි අරන් එන්න. ඉතින් මේ ඩ්‍රාමා බලපො නැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් බලන්න ඕන ලින්ක්ස් පල්ලෙහා තියෙනවා. ඒවට ඕන පාස්වර්ඩ් වීඩියෝ එකේ නමත් එක්ක වෙල්ලා ඇති. ඔයාලට ඒ ලින්ක්ස් යූස් කරලා මේ කතා සිංහල උපසිරස එක්කම බලන්න පුළුවන්. ඔයාලගේ රික්වෙස්ට් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් ඉන්න සුබ දවසක්.